තාත්තා අල්ලලා දුන්නද? කො බලන්න. පරික්කුවඩේ හදන්න ඇවිල්ලා තියෙනවා. කඩන තම්බන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඉන්න ගියාම රෝල්ස්. මෙතන රෝල්ස් හදනවා. සතියක් විතර නියෝඩ් හෝම් එක කම්පිටි තියෙනවා. හැමෝම කරන්නේ ඉතින් කොහේ හරි නාන්න යන එක තමයි කරන්නේ. hello අයිබෝන්. ඉතින් ඔන්න ඔයගොල්ලෝ thumbnail එකෙන් දාගෙන ඉන්නේ අද අපි කොහෙද හරි කියලා. ඉතින් ඔන්න අපි මේ පාරත් ඔන්න රස්නේ නිවවුඩ අපිට හම්බ වුණා. දැන් රස්නේ නිවවුඩින් දවස් දෙකක් ඉවරයි දැනට. අදයි හෙටයි විතරයි තියෙන්නේ. ඉතින් ඔන්න අපි ගිය පාර වගේම ගිය පාර ආපු තැනේම වෙනම තැනකට ආවා. මේ පාරත් රස්නේ නිවවුඩ නාල පොඩි ආදලයක් ගන්න. ඉතින් අපේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ. අපිට කලින් අපේ සෙට් එකේ තව සෙට් එකක් මෙතන කලින් ආවා. ඒගොල්ලෝ තමයි මෙතන ඇවිල්ලා තැන රෙඩි කරලා ඒ කට්ටිය අන්න ඇතුළේ ඉන්නවා. අපි යමු ඇතුළට ගිහින් බලමු. ඉතින් අපේ වාහන දෙකක් ආවා. අමිදේ වාහනේ, සජයේ වාහනේ. අපේ වාහනේ 4 දෙනයි, ඒගොල්ලන්ගේ වාහනේ 3 දෙනයි. ඉතින් එහෙනම් කට්ටිය ලෑස්තිනවා බඩු ටිකක් අරගෙන පල්ලෙහාට යන්න. අපි එහෙනම් ඔන්නෝම මෙන්න මෙතනින් බහලා යමු පල්ලෙහාට. Ya. Navigator tuh kalah hari deh. Tahan tuh. Aibon. Aibon. Aibon jauh wacana kira. Aibon tuh satu dingin. Satu di langkai satu dingin. Oh, mau kalah tuh apa? Mata tahan tuh. Saya na awai. Di para wage me baru saya na awai me di inno kuda pitch na. ඒ තරම් අවුවයි ඔයගොල්ලොත් කුරියාට ඇවිල්ලා බලන්නකො ලංකාවේ තියෙන අවුව වගේ නෙමෙයි මෙහි තියෙන්නේ ටිකක් පිච්චෙනවා. එළි ඉන්නකොට මේ රස්ටේ වැඩිම දවස් ටික යන්නේ මේ 7 වෙනි මාසේ අන්තිම මේ බ්ලොග් එක කරන්නේ. 8 වෙනි මාසේ හොඳටම රස්නේ. 9 වෙනි මාසේ තමයි රස්නේ කාලේ ඉවරලා සීතල කාලේට ගස් ටික පොළ පාන මාරු වෙලා හැඩ ගැහෙන්නේ. මේ මාස දෙකේ පට්ටම අමාරුවෙන් යන්නේ අපි කම්පැනි වල වැඩ කරනොත් එහෙමයි. එළි ඉන්නවා කියන්නේ ආයේ පට්ටම අමාරුයි. යමු එනවා. මේ මගේ බෑග් එකට දාන්න මගේ බෑග් ඉඩ තියෙනවා හැම. නෑ නෑ නයි. මේක ඉඩ තියෙනවා. නෑ මේ. යන්න. එන යමු අපි. මම පල්ලෙහාට බහැපුවාම ගියපාරට මෙතන පොඩ්ඩක් යටයි වගේ. ඉතින් යන්න බෑ. මේ මෙහෙන් තමයි යන්නේ. උතර මැදින්නේ දෙනවා තේ බලන්න. අර ඉන්නේ බා අර ඉන්නේ. ඉන්න බෑ. මෙන්න මේක පොඩ්ඩක් ගන්නකො. ලංකාවේ වගේම තමයි.
අපේ සෙට් එකක් මෙතන ඉන්නවා. අයිබෝන් අයිබෝන්. හලෝ අයිබෝන්. කලින්ම ඇවිල්ලා නේ. අපි නැත්තම් නියෝග දැන් තියනවද? වැඩනේ කලින්ම ඇවිල්ලා. හලෝ අයිබෝන්. කලින්ම ඇවිල්ලා නේ. හරි. කට්ටිය කලින්ම වැඩ පටන් ගන්න. රස්නියත් ඇතියද? ඒ කෑම මෙතනින්ද බන් තියද? අය බැද්ද? මෙතන රෝල්ස් හදනවා. අර කුඩින් තියෙන අර තියෙන මාළක. ඉතල ගන්නවා. රෙඩියක් තියෙනවා. එකට ගන්න පුළුවන් නේද? මොනවද ෆොටෝ ගන්නත් වැඩක් නෑ. මොනවද ලෑස්ති කරන්න ආවේ මෙතන? මේසෙද? මේසේ. මාතර නෙමෙයි. මෙහෙ. මෙන්න මෙතන ලෑස්ති කරලා තියෙනවා අපිට පොත්තු ටික. ඔන්න ඉතින් අපේ කෑම මේස් රෙඩි. අපේ කට්ටිය අදන් වෙලා තියෙනවා. පොත්තු නම් මෙතන හදලා තියෙන්නේ. පරික්කු වඩේ හදන් වෙලා තියෙනවා. කඩල ලම්බන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම මෙන්න රෝල්ස් තියෙනවා. කට්ලට් තියෙනවා. එතන ආයෙ රෝල්ස් තියෙනවා. කෑම ගොඩක් තියෙනවා. කට්ටිය දැන් ඔන්න ඔක්කොම කට්ටිය ගොඩක් කට්ටිය ඇවිල්ලා ඉන්නේ දැන්. දැන් ඉතින් අපේ නාන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න යන්නේ. ඔයගොල්ලෝ බලන් ඉන්න මොකද වෙන්නේ කියලා. රස්නේ කාලේ ඉතින් අපේ විතරක් නෙවෙයි කොරියෝ හැමෝගෙම මේක තමයි ආදල් එක හැමෝම කරන්නේ මේක තමයි. රස්නේ කාලේ ඉතින් කම්පැනි වල අපිට මේ දීලා තින්නේ රජේ නිවාඩුවක් නෙමෙයි මේක කම්පැනි නිවාඩුවක්. ඒ කියන්නේ කොරියාවේ තියෙන හැම කම්පැනි එකම වගේ රස්නේ කාලෙකදී මෙහෙම නිවාඩුවක් හම්බ වෙනවා රස්නේ වැඩි නිසා අධික රස්නේ නිසා. ඒ නිවාඩු උඩරිම හම්බ වෙන දවස් 3ක් හෝ 4ක් සමහර කම්පැනි වල තියෙනවා දවස් නැත්නම් සතියක් විතර නිවාඩු හම්බ වෙන කම්පැනි තියෙනවා. හැමෝම කරන්නේ ඉතින් කොහේ හරි නාන්න යන එක තමයි කරන්නේ. ගිය පාර නම් අපේ රස්නේ නිවාඩු ගිය පාර අපි මේ වගේ අපි ගෙවල් ළඟත් නැහැ කිලෝමීටර් 7ක් විතර තියෙනවා. මේ වගේ තැනකට ඇවිල්ලා අපි නාලා එදා රෑම් පහවදා අපි ගියා ගිය පාර අඳුවේමයි බුසන් ගියා. බුසන් ගිහලා ලොටේ පාක් ගිහලා හොඳ අතලයක් ගත්තා. මේ පාර අඳුවේ නෑ. හොයා නෑ මේ පාර. බලමු ඉතින් මේ පාර නිවාඩුව මෙහෙම ගත වෙනවා. ඒ උඩහට යන්න මෙතන යට නෑ අප්පා. අතන පොඩ්ඩක් යටයි නේ. අතන චුට්ටක් යටයි.
මෙතන ගල්නේ අප්පා. අතන අය පොඩියමුත් එක්ක නෑව නේද? අපිට බලන්නද? පොඩ්ඩක් උඩ පැත්තට යම් බලන්න. රයිට් ඔන්න මම අනිත් පැත්තට ආවා. මේ හරිය නම් ඉන්නේ ගොඩක් ඉන්නේ කොරිය තමයි ඉන්නේ. ඔන්න බලන්න ඔහොම ගියාම වයසක ආච්චිලා ගොඩක් කට්ටිය ඉන්න මේ පැත්තේ. අතන යනවා පොඩ්ඩක් හොඳයි මෙතන. ඉතින් යටයි. පොඩ්ඩක් මෙතන බහලා බලමු. මෙතන පොඩ්ඩක් වතුර රස්නේ වගේ. ටිකක් හොඳයි වගේ. 올라올 수 있어. 자. 팔 힘으로. 밑사람이 맨날 해야 돼. 얘 때문에 내가 아까처럼 걷지가 않아요. ඔයගොල්ලන්ට වතුර යට දාලා පෙන්වන්න පුළුවන්. පෙන්වුවට වැඩක් නැහැ. ගිය පාර තරම් වතුර ක්ලියර් නැහැ මෙතන. ගිය පාර වෙන වතුර පට්ට ක්ලියර්. ඔයගොල්ලෝ දකින්නද මම ගිය පාර කලින් වීඩියෝ එක බලන්නදී බලපු දෙකක් ඉන්නවනේ. පහල දෙනවා ගිය පාර වීඩියෝ එක සුපිරි මාතල්. කට්ටිය ගොඩක් ඉන්නවා. සුපිරි මාතලක් දැම්ම අපි. අනිවාර්යෙන් ඒ වීඩියෝ එකත් බලන්න. ඒ වීඩියෝ එක සුපිරි වීඩියෝ එකක්. බලමු නැති කෙනා අනිවාර්යෙන් බලන්න. එතන වතුර පට්ට ක්ලියර්. හතර දාපුවම යට ගල් අර හිමේ ඔක්කොම පේනවා වීදුර වගේ. මේක ඉතර ක්ලියර් නෑ. ඔයගොල්ලන්ට පේනවනේ. වතුර ඇතුලට දැම්මට පේන්නේ නෑ. 우리 안경으로 이렇게 하면은 그냥 저거 수경이 필요 없어. මේ පේනවනේ මේගොල්ලන්ගේ ආතල් එක. 이거. 얘가 한국과 저기 가는데 ඒ අර අතෙන් යන්කෝ එතන පට්ටාද අතන කොත්තුවටයි බෝතලෙට තියන්න උස්සල වෙලා දෙපාරක් ගිල්ලුවා ඔළුවෙන් අල්ලලා ගහුවා දෙපාරක් එදාම පස්සේ දැන් බය හරි වැඩි වෙන්න බෑ වැඩි වෙන්න බෑ වතුර දැන් අද අරුන් කරපු කියලා කලවුටර වතුර ගිහලාද වතුර බෙවුණාද යටනේ මං ගියා අතෙන්ම ගියා යට නෑ ඔන්න බලන්න ඔයගොල්ලෝ ඔන්නම අනිත් පැත්තට යනවා බලන්න එහා පැත්ත කට්ටිය කැම්පින් ටෙන්ට්ස් ගහගෙන වයසක ආච්චිලා සියලා මෙන්න මේ ඔන්න ඔය
ටෙන්ට් එක ඇතුළේ ඉන්න ඔයගොල්ලන්ට පේනවද? මරු පොට්ට එක. ඉස්සරහින් ඇල යනවා. ටෙන්ට් එකක් ගහගෙන රස්න කාලේ ආතල් වැඩේ ඉතින්. පොඩි බල්ලොත් තරන් ඇවිල්ලා මේගොල්ලන්ගේ බල්ලෝ කියන්නේ බලු පැටව පුස් පැටව කියන කොරියාවේ මේගොල්ලන්ගේ දරු මේ කොරියාවේ මේගොල්ලන්ගේ ළමයි වගේ. අපි යමු අර පැත්තට පොඩ්ඩක්. දැන් ඉතින් ටිකක් වෙලා නාලා ඉවරයි. ඉතින් කට්ටිය එතන තියන පොඩි සින්දුවක් කියනවා. මොකද්ද මේ? එතන තියාගෙන කට්ටිය අඩියක් ගහන ගම පොඩි සින්දුවක් කෑල්ලක් කියනවා. ඒකත් ඔයගොල්ලන්ට පෙන්වන්න කියලා හිතුවා. අපි යමු මේ පැත්තට. මොකද ගියාම ඉන්න අපේ කට්ටිය මෙතන. මොනවද? කවුද ඇල්ලුවේ? තාත්තා අල්ලලා දුන්නද? කොහොම බලන්න? ගෙදර අරන් යනවද බෝතලේ දාගෙන? ඔව් බෝතලේ දාගෙන. ගෙදර අරන් යනවද? මේ මං කියන
රයිට් ඉතින් එහෙනම් ඔන්න ලස්සන නිවාඩුවේ නිවාඩුව ඉවරයි. අපි දැන් යන ගමන් ගෙදර යන්නේ මේවානේ මාළු විහිං කණින් උස්සන් ඉන්නේ. ඉතින් එහෙනම් බ්ලොග් එක ඉවරනම් බලන් හිටුවා ගොඩක් ස්තුතියි. කලින් වගේ නම් ආතල් බ්ලොග් එකක් නෙවෙයි. මටත් වීඩියෝ කරන්නත් බෝරින්. අර ඔයගොල්ලෝට බලන්න ඕන නිසා වීඩියෝ කරේ. ඉතින් එහෙනම් ආයෙ ලස්සන බ්ලොග් එකකින් හම්බෙමු එහෙනම්. හැමෝටම ජය වේවා. ඔන්න තීලෙන් හම්බෙමු බලන් හිටුවා ඔයාලට. ගොඩක් ස්තුතියි නැවත වතාවක්. Kira? Ayo.